Hi guys, කොහොමද ඉතින් ඔයාලට උතුරේ ඉන්නේ MD Aquascaping YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද මම තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම අරන් ඉවරලා තින්නේ vlogging වීඩියෝ එකක්. ඔයාලා දන්නවා මේ දවස්වල පැවැත්වෙනවා කියන්නේ 2025 නොවැම්බර් මාසේ 21, 22, 23 කියන දවස් 3න් පැවැත්වෙනවා. Aqua Planet 2025 විසිතුරු මත්ස්‍ය වගා වෙළඳ ප්‍රදර්ශනය. මේක තියෙන්නේ නෙළුම් කුරුනේ. ඉතින් ඒ වීඩියෝ එක තමයි මම අද අරගෙන ආවිල්ලා තින්නේ. වැඩි කතා නැතුව යම් අපි නෙළුම් කුරුනට රයිට් ගයිස් අපි නෙළුම් කුරුනකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන එක්සිබිෂන් එක දැන් පටන් ගන්න තියෙනවා. මම අතර මෙනුවර ටිකක් දවල් වුණා. එහෙනම් එක්සිබිෂන් එක ඇතුළට යමු නේද? රයිට් ගයිස් ඉතින් ඇතුළු වෙනකොටම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් ගයිස් මේ තියෙන මම ආව පළවෙනි කුටිය මේක ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ කුටියක්. ඉතින් මේකේ අපේ රටට ආවෙනික මත්ස්‍යයින් සිටින ටැංකි කිහිපයක් වගේම සත්ත්ව උද්‍යානයේ සත්තුන්ගේ විවිධ කොටස් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ පිහාටු, සත්තුන්ගේ අස්ථි කොටස්, බිත්තර ඔය වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ප්‍රදර්ශන කුටියට આવොත් එහෙම ලංකාවට ආවෙනික මත්ස්‍යයින් කිහිප දෙනෙක් දැක ගන්න පුළුවන් ප්ලාන්ටඩ් ටැංක්ස් වල. ඉතින් මේ ඉන්නේ දෙපොල්ලියා කියන අලංකාරවත් මත්ස්‍යයා. ගොඩක් මත්ස්‍යයන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ ටැංකිය ඇතුලේ ගස් අතර. මේ ඉන්නේ බුලත් අපයා කියන මත්ස්‍යයා. ඔයගලන්ට මේ ටැංක් එකේ පිටිපස්සේ ජයන්ට් ස්නේක් හෙඩ් කෙනෙක් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ටිකක් ලොකු ස්කැවෙන්ජර් මත්ස්‍යයෙක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ටැංක් ක්ලීනර් කෙනෙක්. තවත් අලංකාරවත් මත්ස්‍යෙක් තමයි ඔයගලන්ට මේ දකින්න පුළුවන් වෙන්නේ. මේ ඉන්නේ පතිරණ සාලය කියන මත්ස්‍යයා. ඉතින් රංචුවක් විදිහට යනකොට ගොඩක් අලංකාරවත් මත්ස්‍යෙක්. මෙතනට આવොත් එහෙම ඔයගොල්ලන්ට සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරපු සත්තුන්ගේ ශරීර කොටස් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ අස්ථි කොටස් ඒගොල්ලෝ මිය ගියාට පස්සේ සංරක්ෂණය කළා මේ කොටස් ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඒ වගේම මෙතනට આવොත් ඔයගොල්ලන්ට සර්පයුන්වත් දැක ගන්න පුළුවන්. දැන් ඔයාලා මේකට කැම දාන්න පොඩි සත්තු වෙනවා. කල බීයෝ මොකුල් පැටව මේ තියෙන නාරා ආයතනය මගින් සංවිධානය කරපු වෙළඳ කුටිය. ඉතින් මේකෙත් ලංකාවට ආවෙනික මත්ස්‍ය කාණ්ඩ කිහිපයක් දැක ගන්න පුළුවන්. මේකත් ඇත්තටම ෆාස්ට් මූවින් බයෝටොප් සෙටප් එකක් වගේ ගොඩක් ලස්සන කලවම් මාළු වෙන සෙටප් එකක්. ඉතින් ඒ කුටියේම අපිට කුඩා මත්ස්‍ය පැටවුන්ට ලබා දෙන සජීවී ආහාර මෙතනදී අපිට දැක ගන්න පුළුවන්. ඩැෆ්නියා, මොයිනා, ඒ වගේම බ්‍රෙඩ් වර්ම් ඔය වගේ කල්චර්ස් අපිට දැක ගන්න පුළුවන් සහ මිලදී ගන්න පුළුවන්. මමත් මොයිනා කල්චර් එකක් ගත්තා. ඩැෆ්නියා සහ මොයිනා කල්චර්ස් දෙකම 150ක් වගේ උනේ. ඔයගලන්ට මෙතන තවත් වෙළඳ කුටියක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ විසිතුරු මසුන් වගා කරන සංගමයන් එකතු වෙලා සංවිධානය කරපු වෙළඳ කුටිය. මේ ස්ථානට આવොත් එහෙම ඔයගලන්ට විවිධ කුඩා ටෙට්‍රා මසුන්, ඒ වගේම මලායි මසුන්, ඒ වගේම මොලි වර්ග, ඒ වගේම ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයින් වගේ ගොඩක් මාළු මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට ඒ ස්ටෝල් එකෙන්ම රෙඩ් ටේල් ෂාක්, ඒ වගේම රේන්බෝ ෂාක්, ඒ වගේම සර්පි ටෙට්‍රා, වේල් ටේල් මොලි වෙරයිටිස්, ගෝල්ඩ් ෆිෂ් වගේ මසුන් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මෙතනදී ගොඩක් ටෙට්‍රා වෙරයිටිස් දැක බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ රෙඩ් චෙරි බාබ් එක අපි නැත්තම් ලේතිත්ය කියලා සිංහලෙන් කියන අන්න ඒගොල්ලන්ගේ වේල් ටේල් වෙරයිටි එක. මට මතක විදිහට පියායක රුපියල් 400ක් වගේ කිව්වේ. ඒ වගේම ටෙට්‍රා වෙරයිටිස් තමයි මෙතන ගොඩක් හිටියේ. මෙතන ඉන්නවා බ්ලැක් නියෝන් ටෙට්‍රා එක, ඒ වගේම ගප්පි කාණ්ඩ කිහිපයකුත් දැක ගන්න පුළුවන් වුණා. කොහාකු එක, ප්ලැටිනම් එක. ඒත් එක්කම මේගොල්ලන්ගේ ටැංකි සෙට් එකක් තිබ්බ not for sale කියලා ගහලා විකුණන්නේ නැති මාළු ටිකක්. ඉතින් මේ විදිහට තමයි මේ මාළු පේන්න ඉන්නේ. මේ ස්ට්‍රින්ග් රේ නැත්තම් මඩුව, ෆ්‍රෙෂ් වෝටර් මඩුව ගොඩක් ලස්සනයි. ඊට පස්සේ ඔයගලන්ට දකින්න පුළුවන් වේල් ටේල් ඔස්කා සෙට් එකක්. ගොඩක් ලස්සන කලර්ස් තියෙනවා, මාරම ලස්සනයි ඒගොල්ලෝ. මෙතන ඔයගලන්ට දකින්න පුළුවන් ඇල්බිනෝ ටින් ෆොයිල් බාබ්, ඒ වගේම ප්ලැටිනම් රෙඩ් ටේල් කැට් ෆිෂ්, ඒ වගේම තවත් ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්, ඒ වගේම බ්ලැක් බෙරි සිල්වර් ඩොලර් එක, ටයිගර් ස්ට්‍රිප් සිල්වර් ඩොලර් එක. ඒ වගේම තවත් මාළු සෙට් එකක් හිටියා not for sale කියලා ගහලා විකුණන්නේ නැත්තේ. ඉතින් මෙතන ඔයගලන්ට ලං ෆිෂ් කෙනෙක් දකින්න පුළුවන්. ඒ වගේම තවත් ඇරමානලා සෙට් එකක් ඉන්නවා. පොඩි පැටව ඇරමානලා සෙට් එකකුත් හිටියා. මෙතන ඔයගලන්ට ඇබා මාළුවෙක්ව දකින්න පුළුවන්. මාර ලස්සනයි. ඒ වගේම මෙතන ටිකක් ලොකු චන්න මාළුවෙක් දකින්න පුළුවන්. ඔයගලන්ට මෙතන දැක ගන්න පුළුවන් වෙන්නේ සුගන්ධ් සීෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් කියන ස්ටෝල් එක. ඉතින් මේගොල්ලෝ
ශ්‍රී ලංකාවේ තියෙන සාගර සම්පත් උපයෝගී කරගෙන විවිධ නිෂ්පාදන සිදු කිරීම කරනවා. ඒ කියන්නේ අග එකතු කරන නිෂ්පාදන. ඉතින් ඔයගලන්ට මෙතන දකින්න පුළුවන් වෙන්නේ මුහුදු කැකිරි කියන සත්ව විශේෂය. ගොඩක් හොඳ ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙන සත්ව කාණ්ඩයක්. ඒ වගේ මෙතන ඔයගලන්ට දකින්න පුළුවන් මේ ආයතනය මගින් නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදන. ඔයගලන්ට මේ දකින්න පුළුවන් වෙන්නේ Aqua Discovery කියන ස්ටෝල් එකේ. ඉතින් මෙතනදී ඔයගලන්ට ගෝල්ඩ් ෆිෂ් මසුන්, ඒ වගේම ඩිස්කස් මසුන්, ඒ වගේම විවිධ වර්ගයේ මලායු මසුන්, ඒ වගේම මත්ස්‍ය ආහාර වර්ග, ලෙඩ රෝග වලට යොදන බෙහෙත් වර්ග ඔයගලන්ට මෙතනදී දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔස්කා මසුන්, ඒ වගේම තව මෙතන ලස්සන ඩ්‍රැගන් ස්ටෝන් වලින් හදපු පොඩි ප්ලාන්ටඩ් ටැන්ක් සිරප් එකක් තිබ්බ සහ චූටි පලිඩෝරියම් සිරප් එකක් තිබ්බ. ඔයගලන් කාමරේ වුණත් තියන්න පුළුවන්. මෙතන තවත් ප්ලාන්ටඩ් ටැන්ක් සිරප් ටිකක් තියෙනවා. මේ අපි ඇවිල්ලා ඉන්නේ House of Discuss කියන ස්ටෝල් එකට. ඉතින් මෙතනට આવත් ඔයගලන්ට ඊටාම උසස් තත්ත්වයේ ඩිස්කස් මසුන් මිලදී ගන්න පුළුවන් සහ මෙතන ඉක්විප්මන්ට්ස් ගොඩක් මේගොල්ලෝ ඔෆර්ස් යටතේ ලබා දෙනවා. උදාහරණ විදිහට කිව්වොත් මේ ස්පොන්ජ් ෆිල්ටර්ස්, ඒ වගේම ඉමර්ජන්සි එයාර් පම්ප්ස්, ඒ වගේම ටිකක් ලොකෝට යූස් කරන එයාර් පම්ප්ස් ඩිස්කවුන්ට් යටතේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානට આવොත් එහෙම අපිට ගොඩක් උසස් තත්ත්වයේ ඩිස්කස් මත්ස්‍ය පැටවුන් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතනින් ගොඩක් මත්ස්‍ය කාණ්ඩ මිලදී ගන්න පුළුවන්. රෙඩ් සොලිඩ් එකක ඉන්නවා, ඒ වගේම පවුඩර් බ්ලූ එකක ඉන්නවා. ගොඩක් හොඳ මත්ස්‍ය පැටවුන් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේවා මිලදී ගන්න පුළුවන් බය නැතුව. ඒ වගේම රෙඩ් චෙක් බෝඩ් මත්ස්‍යයින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ගොඩක් ලස්සනයි ඒගොල්ලෝ. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතනදී රෙඩ් පිජන් මත්ස්‍යයින් දකින්න පුළුවන්. ඒ වගේම සොලිඩ් රෙඩ් මත්ස්‍යයින්. ඔයගලන්ට පේනවා අපි දැන් තවත් වෙළඳ කුටි රාශියක් තියෙන පැත්තකට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඔයගලන්ට වෙළඳ කුටි ගොඩක් පේන තියෙනවා. අපි එකින් එකට ගිහිල්ලා බලමු එහෙනම්. මේ අපි දැන් ඉන්නේ සිලෝන් ඇක්වේරියම් පාක් කියන ස්ටෝල් එකේ. ඔයගලන්ට මෙතන ලස්සන මැරීන් ටැන්ක් සිරප් එකක් දැක බලා ගන්න පුළුවන්. ඇනිමෝන්ස්ලා ඉන්නවා. ඒ වගේම විවිධ කොරල් පාරත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම මැරීන් ෆිෂ්ලා ගොඩක් ලස්සන අය දකින්න පුළුවන්. ස්ටාර් ෆිෂ්ලා ඉන්නවා. මේ ටැන්ක් එකත් ගොඩක් ලස්සන ටැන්ක් එකක්. ගොඩක් මැරීන් ෆිෂ්ලා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තව ලස්සන ප්ලාන්ටඩ් ටැන්ක් එකක් තිබ්බ ලොකු ප්ලාන්ටඩ් ටැන්ක් එකක්. ඇනුබියස් වර්ග තියෙනවා, එකින්ඩෝරස් වර්ග, ඔල්ටනෙන්තරා වැරයිටිස් සහ බැලුන් මොලි සහ මොලිලා මික්ස් කරපු ලස්සන සෙටප් එකක් මේක. right guys, මම දැන් ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකා ජාතික ජල ජීවිකා සංවර්ධන අධිකාරියේ කුටියට. ඉතින් මේ කුටියට આવොත් එහෙම ඔයගලන්ට ලංකාවට ආවේනික මාළු රාශියක් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් ලස්සන මාළු අපේ රටට ආවේනික මාළු මෙතනදී දැක ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ ගොඩක් අය දන්න බ්ලැක් රූබි බාබ් නැත්තම් ලංකාවට ආවේනික බුලත් හපයා කියන මාළුවා. මේගොල්ලන්ගේ කලර්ස් එහෙම ගොඩක් එන්හෑන්ස් වෙලා පේනවා නැචරල් හැබිටට් වල ඉන්නකොට. දැන් අර ස්ට්‍රෙස් වෙලා නිසා දැන් තමයි මේගොල්ලන් ගෙනල්ලා දාලා තින්නේ. ඒකයි කලර්ස් ටික අඩුවෙන් පේන්න තියෙන්නේ. මෙතන ඉන්නවා ගල් පාණ්ඩියා කියන මාළුවා. ඒ වගේම මෙතන ඉන්නවා රෙඩ් චෙරි බාබ්, ගොඩක් ප්‍රසිද්ධ ලේතිත්තියා කියන ලංකාවට ආවේනික මාළුවා. ඒ වගේම මෙතන ඉන්නවා පහුගිය දවස්වල ගොඩක් කතා බහට ලක් වුණු මාළුවෙක්. මේ ඉන්නේ බන්දුල පෙතියා කියන මාළුවා. මෙයා පොයින්ට් එන්ඩමික් මාළුවෙක්. කියන්නේ මුළු ලෝකෙම ලංකාවේ විතරයි ඉන්නේ. ලංකාවේ ඇතුළේ කුඩා ගමක විතරයි ඉන්නේ. ඔයගලන්ට මෙතන දකින්න පුළුවන් ටිකක් විශාල වැඩුණු ලෙහෙල්ලෝ මත්ස්‍යයින් දෙන්නෙක්. මාර ලස්සන ඒගොල්ලොන්ගේ කොරල් තියෙන පැටර්න් එකත්. ඒ වගේම මෙතන ටිකක් ලොකු අඩියකටත් වඩා ලොකු ලූලෙක්ක බලා ගන්න පුළුවන් පොඩි ටැංකි එක. ඒ වගේම මෙතන හොඳින් වැඩුණු ගංගාර මත්ස්‍යයෙක්ව බලා ගන්න පුළුවන්. එයා හැංගිලා ඉන්නේ බය වෙලා. ඔයගලන්ට මෙතන දකින්න පුළුවන් වෙන්නේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති ඒකකය මගින් සංවිධානය කරපු ප්‍රදර්ශන කුටිය. ඇත්තට මේක ගොඩක් ලස්සන යුනික් ප්‍රදර්ශන කුටියක්. මොකද මේක ටිකක් ලොකු විවාරියම් සෙටප්ස් කිහිපයක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඕකිඩ්ස් මල් තියෙන, ඒ වගේම බ්‍රොමිලින් දාපු මාරම් ලස්සන නැචරල් විවාරියම් සෙටප් කිහිපයක්. මේ තින්නේ බෙටා ෆිෂ් ශ්‍රී ලංකා කියන වෙළඳ කුටිය. මෙතනට આવොත් එහෙම ප්ලාන්ටඩ් ටැන්ක් වලට ඕන කරන මොස් වර්ගය වගේම එවිටික් ප්ලාන්ට්ස් වර්ග මිලදී ගන්න පුළුවන්. ශ්‍රිම්ප්ලත් ඉන්දියා බ්ලැක් එක, රෙඩ් එක සහ බ්ලූ එක එක්කෙනෙක් රුපියල් 100ක් වෙනවා. ඒ වගේම ගෝල්ඩන් ක්‍රොස් බැක් එක හිටියා එක්කෙනෙක් රුපියල් 250ක් විතර වෙනවා. මොස් වර්ග සහ පිනට ෆීඩ් තිබ්බා. මොස් පෝෂන් එකක් 100යි. පිනට ෆීඩ් එකක් මට මතක විදිහට 300ක් විතර වුණා. මේ දින ගයිස් කෑගල දිස්ත්‍රික්කයේ 23 මත්ස්‍යවකකරුවන් එකතු වෙලා සංවිධානය කරපු වෙළඳ කුටිය. ඉතින් මෙතන ඔයගලන්ට ගොඩක් මාළු වර්ග මිලදී ගන්න පුළුවන්. ගොඩක්ම මෙතන දකින්න පුළුවන් වෙන්නේ මොන්ස්ටර් ටයිප් එකේ මාළු වර්ග. ඔයගලන්ට මෙතන පේනවා ඇති මහරම ලස්සනයි. පොලිප්ටස් මාළු ගොඩාරියක් ඉන්නවා. චූටි මාළු හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක්. ඔයගලන්ට මේ ප්‍රදර්ශනයට આવොත් එහෙම ඇක්වැටික් ප්ලාන්ට්ස් වර්ග ගොඩක් අඩු මිල ගණන් වලට මිලදී ගන්න පුළුවන්. ගොඩක් කුටි වල ඇක්වැටික් ප්ලාන්ට්ස් වර්ග තියෙනවා. ඉතින් මේ ඔයගලන්ට දකින්න පුළුවන් වෙන්නේ ලයර් ටේල්ස්, ෆෝර් ටේල් ෆිෂ්ලා.
ඉතින් ගොඩක් ලස්සනයි ඔයගලන්ට පේනම ඇති. ඒගොම මේ දකින්න පුළුවන් වෙන්නේ goldfish varieties pearl scale goldfish එක ගොඩක් ලස්සනයි. මම ආසම variety එකක්. ඔයගලන්ට මේ දකින්න පුළුවන් වෙන්නේ Neon Aquarium Private Limited ආයතනයේ වෙළඳ කුටිය. ඉතින් මේ කුටියට આવුත් එහෙම ඔයගලන්ට ගොඩක් උසස් තත්වයේ calf මසුන් සහ goldfish මසුන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ළඟ ගොඩක් උසස් තත්වයේ ආහාර වර්ග කියන්නේ මත්ස්‍යයන්ට විශේෂයෙන්ම goldfish calf මත්ස්‍යයන්ට ලබා දෙන ආහාර වර්ග ඖෂධ වර්ග පහසු මිලකරණ යටතේ මිලදී ගන්න පුළුවන් ඔයගලන්ට. ඔයගලන්ට මේ දකින්න පුළුවන් ඉන්නේ මම මේ එක්සිබිෂන් එකේ දැකපු තවත් ගොඩක්ම ඉන්ටරෙස්ටිං ස්ටෝල් එකක්. ඉතින් මේ ඔයගලන්ට දකින්න පුළුවන් ඉන්නේ කොයි මසුන් ඔයගලන්ට මිල පරාසයන් එක්කම දකින්න පුළුවන්. මේක මාළුවෙක් රුපියල් 10,000ට ඒ වගේම 20,000ට 30,000ට ඔය වගේ මිල පරාසයකට යනවා. ඉතින් ඔයගලන්ට මේ ප්‍රයිස් එකම බලන්න පුළුවන් 40,000යි 50,000යි 60,000යි ඔය වගේ විශාල මිල පරාසයකට ගොඩක් ක්වොලිටි මසුන් මේකෙදි අපිට දැක බලා ගන්න පුළුවන්. ගයිස් ඔයගලන්ට මේ දකින්න පුළුවන් වෙන්නේ ඒ ස්ටෝල් එකේ මේ හැපැත්තේ කොටස. ඉතින් ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ මාළුන්ගේ මිල පරාසයන්. ඔයගොල්ලෝ හිතනවද ලක්ෂ 35ට කොයි කාෆ් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ වගේ දුර්ලභ මිල අධික මාළු දැක ගන්න ඔයගලන්ටත් පුළුවන්. මේ ප්‍රදර්ශනයට එන්න පට්ටම ගණන් මාළුනෝ ලක්ෂ 12යි 15යි. ගයිස් මේ බලන්න ලක්ෂ 35 මාළු වගේ ලස්සන ලක්ෂ 30ට ඉන්නවා ලක්ෂ 15ට මාරම ගති ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකේ මාළු මේ ඉන්නේ. මේ තියෙන්නේ මාතර ෆිෂ් ෆාම් කියන ස්ටෝල් එකේ. ඉතින් මේ ස්ටෝල් එකට આવොත් එහෙම ඔයගලන්ට එක්ස්පෝර්ට් ක්වොලිටි එකේ බෙස්ට් ගප්පි වැරයිටිස් බලා ගන්න පුළුවන්. එන්ඩ්ලර් ගප්පි වගේම තවත් එක්ස්පෝර්ට් ලෙවල් එකේ ක්වොලිටි ගප්පි වර්ග බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති කොච්චර ලස්සනද කියලා ඒගොල්ලෝ. අපි සමහර ගප්පි වර්ග දැකලවත් නැහැ මේ තරම් ලස්සන ගප්පි වර්ග ඉන්නවද කියලා හිතනවා එතනට ගියාට පස්සේ. මේ ඔක්කොම එක්ස්පෝර්ට් ලෙවල් එකේ ක්වොලිටි එකේ ගප්පි වර්ග. විසිතුරු මසුන්ගේ තියෙන ස්ටෝල්ස් වලට අමතරව මේකේ තවත් ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් තියෙනවා. විවිධ සේවාවන් සපයන. ඉතින් ඕගලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඔයගලන්ට ඒ වගේ මිලදී ගන්න පුළුවන් සහ සේවාවන් ලබා ගන්න පුළුවන් මේ ප්‍රදර්ශන කුටි වලින්. ඒ වගේම මේ තියෙන්නේ ජපාන් ක්‍රමයට සකස් කරන ලද සුෂි නිෂ්පාදනය කරන වෙළඳ කුටියක්. ඉතින් ඔයගලන්ට මේ ප්‍රදර්ශනයට આવොත් එහෙම මේ වගේ විදේශ ආහාර වර්ගත් ලංකාවේ ක්‍රමයට රස බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ශ්‍රී ලංකා දීවර සංස්ථාවේ වෙළඳ කුටිය. මේ වෙළඳ කුටියට આવොත් එහෙම විවිධ මත්ස්‍ය වර්ග දැක බලා ගන්න පුළුවන් සහ ඒ මත්ස්‍ය නිෂ්පාදන ඔයගලන්ට මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. ඔයගලන්ට මෙතනදී තවත් ලස්සන මැරීන් ටැන්ක් සෙටප් කිහිපයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මෙතන පේනවා ක්ලෝන් ෆිෂ් ලයින් වගේම ලස්සන බබල් ටිප් ඇනිමෝන්ස්ලා මේකට සෙට් කරලා තියෙනවා. මෙතනත් තියෙනවා බබල් ටිප්ලා. ඔයගලන්ට පේනවා ඇති මාර ලස්සන සෙටප් එකක්. මේකත් තවත් ලස්සන මැරීන් ටැන්ක් සෙටප් එකක්. ගොඩක් ලයිව් ස්ටොක් එක මේකෙත් අපිට දකින්න පුළුවන්. මේ ටැන්ක් එකේ අපිට දකින්න පුළුවන් වෙන්නේ ගොඩක්ම ක්ලෝන් ෆිෂ් ලයි කියන්නේ මේක මැරීන් ටැන්ක් සෙටප් එකක්. මාරම ලස්සනයි. ඉතින් ඊට අමතරව මේ ඉන්නේ සී හෝස් ලගේ ටැන්ක් එකක්. ඒ කියන්නේ මුහුදු අශ්වය ගොඩක් ලස්සන සත්තු జాතියක්. මේ තියෙන්නේ කැස්පියා සංරක්ෂණ ව්‍යාපෘති ඒකකයේ මගින් සංවිධානය කරපු ප්‍රදර්ශන කුටිය. ඉතින් මෙතනදී ඔයගලන්ට ලංකාවේ වෙරළ තීරයේ තියෙන කඩුලාන ශාක දැක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ වෙරළ තීරයට පැමිණෙන විවිධ කැස්පියාවන්ගේ ආකෘතීන් කිහිපයක් ඔයගලන්ට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔය විදිහට තමයි එක්සිබිෂන් එක තිබ්බේ. බෙලුම් කොල්ලලා ඉන්නේ. ඉතින් මම හිතනවා මේක හොඳ එක්සිබිෂන් එකක් කියලා. අර ගොඩාක් මාළු වර්ග ගණන් අතරම දැව ගන්න පුළුවන් වෙන නැහැ. ගොඩක් තියෙන්නේ අර සාමාන්‍යයෙන් ලයිව් ස්ටොක් වලින් හදන ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඔය සාමාන්‍ය වර්ග ඊට පස්සේ කෑන් ෆුඩ් වර්ග වැලිවර් කරපු ෆුඩ් වර්ග වගේ ෆුඩ්ස් වර්ග තමයි ගොඩක් තියෙන්නේ. මම රයි ෆුඩ් එකකුයි රයිස් ෆිෂ් වෙරයිටි එකකුයි ගත්තා. මම ඔයාලට ගෙදර ගිහිල්ලා පෙන්නන්න. මේ තියෙන්නේ ගයිස් මම ගත්ත රයිස් ෆිෂ් සෙට් එකයි මොයිනා එකයි. ඉතින් රයිස් ෆිෂ් සෙට් එක ඔයාලම හිතලා බලන්න පුළුවන්. ආයෙකට ටැන්ක් සිරප් එකක් හදලා ඉස්සරහට ගෙනත් දෙන්නම්. මේකේ මොයිනාලා ඉන්නවා. එහෙනම් අදට වීඩියෝ එක සමුගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. ඔබ සර්ණයි.